අයිබෝන් මම ගේ පාඩමෙන් කියල දුන්නා මේ ෆිංගරින් ඇගිලි භාවිතා කරන විදිිය එකැනේ ෆ්‍රෙට්ස් හතරක් අපි භාවිතා කරනවා 1 2 3 4 පිළිවෙලට ඕනම තැනක කරන ගැනේ පූර්ණමින් ව්‍යායාම් එක්සසයිසස් මං කියල දුන්නා ඒ වගේ අපි හිතම අද මං ප්ලේ කරේ බර්ධේ සෝන් එක අපි ලෝක ඕනම කෙනෙකුට වැඩිහරියම ප්ලේ කරන සින්දුවන මේ බර්ධේ එතකොට මේකේ මම මේ මං කරපු එක්සයිස් එක භාවිතා කරලා ගැන ඒ අර ඔගොලම් පුහුණු උනානම් මේ ව්‍යායාමය මේක භාවිතා කරලා අපිට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න මේ විදියට දැන් මේක පටන් ගත්තේ මං තුන්වෙනි ෆ්‍රෙත් එක. එතකොට තුන්වෙනි ෆ්‍රෙත් එකෙන් අපි ප්ලේ කරන්නේ තුන්වෙනි ෆින්ගරේ. එතකොට 2 4 1 මේ පිළිවෙලට එනවා. දැන් මේකේ ෆස්ට් ස්ට්‍රිං එකයි සික්ස්ත් එකයි භාවිතා කරන්නේ. නමුත් තුන්වෙනි ෆ්‍රෙත් එක භාවිතා කරනවා පස්වෙනි ස්ට්‍රිං එකට. පස්වෙනි ස්ට්‍රිං එකේ තුන්වෙනි ෆ්‍රෙත් එකට තුන්වෙනි ෆින්ගර් එක මේ වගේ තියලා ආරම්භ කරනවා. පළවෙනි මියුසිකල් නෝට් එක. හෑ කියන ස්වරය ලා එතකොට මේකෙදි හතරවෙනි ස්ට්‍රිං එක ඕපන් ප්ලේ කරනවා. 3 ආපහු 3 පස්වෙනි ස්ට්‍රිං එක. ඊළඟට තුන්වෙනි ෆ්‍රෙත් එක තුන්වෙනි ෆින්ගර් එක. එතකොට මම ෆින්ගර් එක ගැන කියන්න ඕනේ නැහැ. එතකොට හරියට මේක සෙට් වෙනවා. දෙවෙනි ෆ්‍රෙත් එකට යනවා. මේ ආකාරයෙන් යනකොට ඒකට භාවිත කරන්නේ අපි දෙවෙනි එක මේ. ඊට පස්සේ ඊළඟ පදය ඊළඟ එක මේ ආකාරයෙන් වාදනය කරන්නේ. Happy birthday ඒ ටිකම කරලා තුන්වෙනි ස්ට්‍රිං එකේ ඕපන් ප්ලේ කරනවා. ආපහු තුන්වෙනි ෆ්‍රෙත් එක හතරවෙනි ස්ට්‍රිං. එතකොට ඔක්කොම රා 3 2 රා ඕපන් 3 හතරවෙනි ස්ට්‍රිං එකේ. ඊළඟ ටික කියනකොට දැන් මේක පළවෙනි ෆ්‍රෙත් එකේ එන්නේ. පළවෙනි ස්ට්‍රිං එක පළවෙනි ෆින්ගර් එක සෙකන්ඩ් ස්ට්‍රිං එකට එන්නේ මේ. දැන් සෙකන්ඩ් ෆින්ගර් එක තර්ඩ් ස්ට්‍රිං. ලා එතකොට තර්ඩ් ෆින්ගර් එක තියෙනවා ෆෝර්ත් ස්ට්‍රිං එකේ. ලා දැන් සෙකන්ඩ් ෆින්ගර් එක ෆෝර්ත් ස්ට්‍රිං. ඕපන් දැන් තර්ඩ් ෆින්ගර් එක තර්ඩ් ස්ට්‍රිං එකේ. ඒකම සෙකන්ඩ් තර්ඩ් ස්ට්‍රිං එකේ සෙකන්ඩ් ෆෝර්ත් ස්ට්‍රිං එකේ තර්ඩ් ඕපන් තර්ඩ් ස්ට්‍රිං සෙකන්ඩ් ස්ට්‍රිං එකේ දැන් ෆෝර්ත් ස්ට්‍රිං එකේ සෙකන්ඩ් ෆින්ගර් එක සෙකන්ඩ් ෆින්ගර් එකෙන් එන්ඩ් කරනවා තර්ඩ් ෆින්ගර් එකට. මම පිළිවෙලට ප්ලේ කරන්නම්. ඕපන් third fourth string එකේ third finger third open fourth එකේ second එක end කරනවා third එකෙන් try කරලා බලන්න.